හෙලෝ කොහොමද මගේ ඩේලි අමල් වලට මුලින්ම මං සමාවිල්ලනවා මට එක දිගට වීඩියෝස් අරගෙන එන්න බැරි වුණාට. අදත් ගොඩක් පොඩි වීඩියෝ එකක් තමයි අරන් ආවේ. හැබැයි මාව බලන යුනි ස්ටුඩන්ට්ස්ලාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. එහෙනම් මාත් එක දිගටම එකතු වෙලා ඉන්න කැම්පස් වල එක්සෑම් කොහොමද කියලා ඔයාලට මේ වීඩියෝ එක බැලුවොත් දැනගන්න පුළුවන්. ඔයාලා බලන්නේ මම මොකද කරන්නේ කියලානේ. දැන් වෙලාව රෑ 12ට විතර ඇති. ඕවනේ එක්සෑම් මේ එක්සෑම් එක හිට තියාගෙන අද නැට්ට ගිනි අරගෙන වගේ පාඩම් කරන වෙලාවක් තමයි ඔයාලට පේන්නේ. මම මගේ මුල්ම වීඩියෝ එකේ කියලා තියෙනනේ මම රාජ්‍ය විශ්වවිද්‍යාලයක තෙවන වසරේ ඉගෙන ගන්න ළමයි. ඉතින් මට හෙට මගේ සබ්ජෙක්ට් එක එක්සෑම් එකක් තියෙනවා. ඒකට තමයි මේ දුන් දාගෙන පාඩම් කරන්නේ. ඔයත් මං වගේ මමත් ඔයා වගේ අපි හැමෝම එක්සෑම් එක කට ළඟට එනකන් කිසිම දෙයක් කරන්නේ නැති බොතු කොවි ළමයිනේ නේද? ඔයාලා දන්නවනේ මගේ හැම වීඩියෝ එකකින්ම මං ඔයාලගේ ජීවිතේට වැදගත් වෙන මොනවම හරි දෙයක් අරන් වෙනවා. මට අනුව කියන්නේ මං ජීවිතය අත්විඳපු හරි මං ජීවිතය ඉගෙන ගත්ත හරි මොන හරි පාඩමක් මං ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක ඉස්සරහට බලන්නකෝ. මං අද ඒ වගේම ටිප් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. good morning මගේ ඩේලියා මල්. මම මේ දැන් ලෑස්ති වෙන්නේ මං අර ඊයේ රෑ පනදාගෙන පාඩම් කරපු මිඩ් එක්සෑම් එක ලියන්න යන්න තමයි. එක්සෑම් එක විතරක් නෙවෙයි අද අපිට ලෙක්චර්ස් තුත් තියෙනවා. ඒ අතරේ තමයි මිඩ් එක්සෑම් එක තියෙන්නේ. ඉතින් මං ඔයාලට මුලදී කිව්වනේ විශ්වවිද්‍යාලවල එක්සෑම් ගැන මං ඔයාලට කියන්නම් කියලා. ඔයාලා සමහරු දන්නව ඇති, සමහරු දන්නේ නැතුව ඇති, කැම්පස් එකට එන්න බලාගෙන ඉන්න අය ඇති. කොහොමද ඒ වගේ එක්සෑම් කොහොමද වෙන්නේ? ඒ දේවල් ගැන මට අනුව මං ඔයාලට පොඩි දේවල් ටිකක් කියන්නම්. මම දන්න විදිහට නම් රාජ්‍ය විශ්වවිද්‍යාලවල හරි පෞද්ගලික විශ්වවිද්‍යාල හරි මොන විශ්වවිද්‍යාලයකවත් එක්සෑම් ලේසි නෑ. ඇත්තටම ඉතින් එක්සෑම් කියන එක ලේසි විදිහට තියන්නේ නෑනේ කොහොමත්. ඒක තරඟ විභාගයක්. ඒ නිසා ඔය කිසිම විශ්වවිද්‍යාලයක එක්සෑම් ලේසි නෑ ළමයි. අපි පාඩම් කරන්න ඕනේ එක එක්කෙනාගේ කැපවීම අනුව පාඩම් කරන ප්‍රමාණය අනුව තමයි අපිට එක්සෑම් වල ලකුණු ගන්න පුළුවන්. සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තියෙනවා ඒ වගේ එක්සෑම් ගොඩාක් අමාරුයි. මම දන්න විදිහට මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලාට යාළගේ එක්සෑම් ගොඩාක් අමාරුයි. සාමාන්‍යයෙන් ඔය එහෙම සමහර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තියෙනවා ගොඩාක් එක්සෑම් කියන්නේ ගොඩාක් මහන්සි වෙන්න ඕන. ඒ කියන්නේ අධිකව මහන්සි වෙන්න ඕන තරම් අමාරු එක්සෑම් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් විශ්වවිද්‍යාලවල මං හොඳටම දන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලය ගැනනේ. ඉතින් ඒ වගේ එක්සෑම් ඇත්තටම අමාරුයි. හරි එන්නකෝ එක්සෑම් එක ලියන්න කලින් අපි කැම්පස් එකට ගිහින් එමුකෝ. අද අපිට උදේ ලෙක්චර්ස් තිබිලා තමයි ඊට පස්සේ අපිට එක්සෑම් පටන් ගන්න. ඉතින් හැමදාම වගේ මං අදත් ලෙක්චර් හෝල් එකට කලින් ඇවිල්ලා තමයි ඉන්නේ. මං දන්නේ ළමයි මං උදෙන්ම එන්නේ නැහැ. මං හිතන්නේ මගේ යාළුවෝ එන්නේ පරක්කු වෙලා. ඒ නිසා තමයි මම උදෙන්ම ලෙක්චර් හෝල් එකට ඇවිල්ලා ඉන්නේ. මගේ කැම්පස් ජීවිතේ පුරාම වීඩියෝස් වල ඔයාලට දකින්න ලැබෙන මගේ අතිජාත මිත්‍රයත් එක්ක කෝලම් කර අපි ඔය යන්නේ දවල්ට මොනවා හරි කාලා එක්සෑම් එකට මූණ දෙන්න යන්න තමයි. උදේ ඉඳන් තිබ්බ බඩගින්නයි ඊළඟට එක්සෑම් එක ගැන හිතද්දි පිච්චෙන ලේ ටිකයි වෙනුවෙන් එකම බත් එක දෙන්නත් එක්ක හොඳට ගිලින ගමන් ඔයාලා එන්න පොඩි කතාවක් අහගන්න. එක්සෑම් ගැන තමයි හරිද? අද දවසෙම ඉතින් එක්සෑම් ගැන තමයි ඔයාලට අහන්න තියෙන්නේ. කැම්පස් වල මිඩ් එක්සෑම් කියලා තියෙන්නේ අපේ සෙම් එකේ භාගයක් ගියාම. ඒ කියන්නේ හරියටම භාගයක් ගියාම සෙම් එකේ මැද අපිට මිඩ් එක්සෑම් එකක් තියෙනවා. ඊළඟට සෙම් එකේ අවසානයේ තමයි එන්ඩ් එක්සෑම් එක තියෙන්නේ. මේ මිඩ් එක්සෑම් එකෙන් 20ක් 30ක් වගේ ලකුණු ප්‍රමාණයක් අපේ එන්ඩ් එක්සෑම් එකට එකතු වෙනවා. ඒ කියන්නේ අපිට මිඩ් එක්සෑම් එකේ ලකුණු නැතුව එන්ඩ් එක්සෑම් එකේ හොඳ ලකුණක් ගන්න බෑ. ඒ කියන්නේ අපි එන්ඩ් එක්සෑම් එකට වගේම මිඩ් එක්සෑම් එකටත් මහන්සි වෙලා වැඩ කරන්න. මොකද ෆයිනල් ලකුණු තීරණය වන්නේ මිඩ් එක්සෑම් එකේ ලකුණුත් එක්ක තමයි නිසා.
අද නම් මට ලස්සන ලයිෆ් ටිප් එකක් ෂෙයා කරගන්න තරම් මයින්ඩ් එක රිලැක්ස් නෑ ළමයි. මට අද ඔයාලට ෂෙයා කරගන්න තියෙන ටිප් එක තමයි අන්තිම වෙනකන් ඉන්නේ නැතුව එක්සෑම් තියෙන බව දන්නවනම් මුල ඉඳන් හොඳට පාඩම් කළා වැඩ ටික කරගනිලා කියලා තමයි. මොකද අපි ඔය පිච්චෙන්නේ ඒක කරපු හින්දා තමයි. දැන් තමයි මිඩ් එක ඉවර වෙලා ආවේ. පේපරේ ලේසි නෑ, අමාරුමත් නෑ, මොලක් නෑ. අද මිඩ් එක ගැන මොකද හිතෙන්නේ? හොඳයි. පේපර් එක ස්ටෑන්ඩඩ් විදිහට හදලා තිබුණා. සර් හරිම සතුටුයි. එතකොට ලේසිද? ඒ සම්බන්ධයෙන් නම් කතා කරන්න හැකියි. එතකොට කොපි ගන්න පුළුවන් වුණාද? අසාධාරණයක් සිදු වුණා. ඊළඟට මේ මට වෙච්ච අසාධාරණ ගැන කියන්නේ ඒක ගාවකින් ගුරු මේස ළඟ ඉඳන් ලියන්න උනා. එතකොට සමස්තය වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? සමස්තය වශයෙන් සතුටුයි. එක දෙයක් ඉවර වුණා. එක එක්සෑම් එකක් ඉවර වුණා. ඒ සතුට ඇති. ඇති. එල. ජීවත් වෙන්න ඇති මට. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් ෂෙයා කරන්න. මිඩ් එක්සෑම් එක ගැන යාළුවාගේ අදහස තමයි ඒ. මගේ අදහස මම කියන්නම්කෝ. අපිට මීට දවස් 3-4කට කලින් තව මිඩ් එක්සෑම් එකක් තිබ්බා. ඒකනම් හොඳටම අමාරුයි. ඒක ලියලා තිබුණු නිසා මේක ලියන්න ගත්තාම ඒකට වැඩිය නම් මේක ඇත්තටම හොඳයි. ඔව් සාමාන්‍යයෙන් ඒකට වැඩිය නම් ලේසි. අපිට يعني ළමයින්ට පේපර්ස් 3ක් දීලා තියෙනවා. يعني ABC කියලා දැන් අපි ඉන්න ළමයි ඩිපාර්ට්මන්ට් එකේ ළමයි ඔක්කොටම පේපර්ස් 3ක් තමයි දීලා තිබ්බේ. يعني කාටවත් කොපි කරන්න බැරි වෙන්න තමයි මේ ABC කියලා වෙන වෙන ප්‍රශ්න තියෙන්නේ. පේපර්ස් 3ක් දීලා තිබ්බේ. මට අපේ ඩෙමොන්ස්ට්‍රේටර් එකේ මේසෙ උඩ ඉඳන් තමයි එක්සෑම් එක ලියන්න උනේ. මොකද ඉඩ නැති වුණා. තමයි ඉන්ඩෙක්ස් පිළිවෙලට ඉඳගත්තට පස්සේ මට වාඩි වෙන්න ඉඩ නැහැ. හරියටම ඩෙමොන්ස්ට්‍රේටර් එකේ මේසෙ උඩ ඉඳ තමයි එක්සෑම් එක ලියන්න උනේ. හිතන්න ඉතින් වාසනාව. අද පොඩි වීඩියෝ එකක් එක්සෑම් එක අස්සේ අරගෙන ආවේ. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ, කැම්පස් එකේ වීඩියෝ, ට්‍රැවල් වීඩියෝ, ඒ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. වගේම මාව බලන කැම්පස් වල ඉන්න යාළුවෝ ඇතිනේ. ඔයාලට එක්සෑම් වලදී වෙච්ච දේවල්, අත්දැකීම්, කැම්පස් වල එක්සෑම් කොහොමද? ඒ දේවල් කමෙන්ට් එකකින් දාන්න අමතක කරන්න එපා. හරිද? එහෙනම් මගේ ඩේලියාමල් පරිස්සමින් ඉන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.